ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා හංගුක් ලංකා කිචන් එකට. අද හදන්න යන්නේ මන්දු තොක්කු එකක්. ඉතින් අපේ දුව අද උදේ ඉඳන් කියනවා අම්මේ මට කන්න ආසයි මන්දු තොක්කු කියලා. මේ ඉතින් එයා එනකොට මන්දු අරගෙන ආවා. මන්දුයි ඒ වගේම තොක්කුයි ඔන්න අරන් ඇවිල්ලා තිනවා අපේ දුව. ඉතින් අන්න බලන්න කොහොමද ලේසියෙන් හරිම ලේසියෙන් කොහොමද මේ මන්දු තොක්කු ටික හදාගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම හදන්නේ ඒකට යුක්ස් ටික හදාගන්න මේ විදිහට. මේ රශි පැක් එක එකතු කරගන්නවා. යුක්සු එක හදාගන්න මේ රශි පැක් එකක් එකතු කරගන්නවා. ඉතින් ඒකෙන් අපි යුක්ස් එක කොහොමද හදාගන්නේ කියලා බලමු. ඉතින් ඔයාලට පුළුවන් මේකට සෝකෝගි වල බුල් එකතු කරගන්නත් පුළුවන්, නැත්නම් තේජි ඒ වලින් හදන යුක්සු එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ හෙමුල් එකතු කරගෙන මේ විදිහට යුක්සු එකක් හදාගන්න තීරණය කළා. මොකද ඔක්කොම දේවල් මේ අපේ ගෙදර තිබුණ නෑ මේ වෙලාවේ. ඉතින් මම වෙනස් විදිහට හදන්නේ. ඉස්සෙල්ලාම අපි මේකට මේ කුක්කංජන් ටිකක් දාලා වතුර ටිකක් දාලා පොඩි වෙලාවක් මේක තියනවා. මේ තොක් මෙන්න මේ විදිහට. ඉතින් තොක් කියන්නේ කොරියාවේ විශේෂ කෑමක්. ඉතින් තොක්කුක් එකක් ඔයගොල්ලෝ දන්නවා ඇති මොන වගේ දවස් වලද තොක්කුක් කන්නේ කියලා. සම්පිරම් මම එකතු කරගන්නවා. සෝකෝගේ හරක් මස් එක තමයි මම මේකට එකතු කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ හරක් මස් එක එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍ය ලොකු කෑලි එකතු කරගන්නත් පුළුවන්. මම මේ පොඩි එයට කපාගත්ත හීනි මස් තමයි මේකට එකතු කරේ. එන්නම එකතු කරගෙන දැන් මම මේකට මේ චප් කරපු ටෂින් මානල් එකතු කරගන්නවා. සුදු ලුණු මේ හොඳින් සලාගත් සුදු ලුණු තමයි එකතු කරේ මේකට මම. දැන් මේ විදිහට වතුර සහ සෝයා සෝස් දාපු මන්දු ටිකත් මම මේකට එකතු කරගන්නවා. ඉතින් සෝයා සෝස් සහ වතුර කලවම් කරලා පොඩි වෙලාවක් එකතු තියාගත්ත තොක් ටික දැන් මම මේ මස් එකට එකතු කරගන්නවා. ඔන්න විදිහට එකතු කරගෙන හොඳින් කලවම් කරනවා. ඉතින් මේ සුප් කැටයකට සමාන ස්ටොක් එකක්. ඉතින් ඒකේ තියෙනවා ලීස්, ඒ වගේ මේ මුහුදු පාසි, ඉස්සෝ, මේචි වගේ මේ හාල්මැස් වගේ කරවල එකතු කරගෙන තමයි මේ බුල් එක හදාගන්නේ. ඉතින් ස්වභාවිකයි, ඇඟට හොඳයි. ඉතින් ඒ හින්දා තමයි මේක පාවිච්චි කරන්නේ. මේ යුක්ස් එක දැන් හොඳට රත් වෙලා තියෙන්නේ. මේ හොඳට නටන දැන් ඒකේ තියෙන රස මේ එකතු වෙලා තියෙන්නේ. වෙනව නේද? ඔයාලට මේකෙන් තමයි සෙන්ජන් ශිගේ ඒ වගේ කෑම් වර්ග හදනකොට මේ විදිහේ වතුර එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් දැන් අපි මේකට දැන් එකතු කරගන්නවා මේ හදාගත්ත වතුර එක. එකතු කරගත්තා. ඊට පස්සේ මේකට මම මේ කපාගත්ත ලීස් ටික එකතු කරගන්නවා. ඉතින් අම්මිරිසුත් එකතු කරගන්න ඕනේ. මේ බබාලා කන හින්දා මම එකතු කරගන්නේ නැහැ අම්මිරිස්. ඉතින් ලුණු එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. අර දශිම පැක් එකේ ලුණු රහ අඩංගු නිසා ඒකේ කරවල එහෙම එකතු වෙලා තියෙන හින්දා ලුණු වැඩි එකතු කරගන්න නැහැ. මෙන්න මේ විදිහට. දැන් තොක් එකයි මන්දු එකයි හොඳින් තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට බිත්තර එකතු කරගන්නවා. ඉතින් බිත්තර එකතු කරගන්නවා. මේ බිත්තර දෙකක් එකතු කරගත්තේ. මේ හොඳින් මිශ්‍ර කරගෙන මෙන්න මේ විදිහට තැන් තැන් වලට එකතු කරගන්න වෙන්නේ. මෙන්න මේ විදිහට එකතු කරගත්තා. දැන් ඔන්න ඔය විදිහට බිත්තර එක ඔන්න ඔය විදිහට හැදිලා තියෙනවා මෙන්න. දැන් හොඳින් තැම්බිලා තියෙන්නේ මන්දු සහ තොක් එක. ඉතින් දැන් තියෙන්නේ රස බලන්න. නියම. හොඳයි තා මම
කැමැත්තෙන් හිටියේ මේ කන්න. මේ අම්මා රසට හදලා දුන්නා. කාලා බලන්න. සොකල්. වා. රසෝයි පේනවා. අත්තක. Lah itu lah hai. Memang les dah kan?